බොඩි බිල්ඩින් චැම්පියන්ෂිප් එක 2013 පැවතුනේ ඉන්ටර්නැෂනල් පළවෙනි කම්පිටිෂන් එකේදීම මම 100 kg ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. අද මගේ රෙස් ඩේ එක ඉරිදා දවස. ඉතින් මම ගෙදර ගොඩක් ක්ලීන් කරනකොට මට මගේ මේ කප් ටික මම රට වෙනුවෙන් දුක් මහන්සි වෙලා කැප වෙලා අපේ මාතෘ භූමිය වෙනුවෙන් ගත්තු ජයග්‍රහණ විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ තමයි මම ඉන්ටර්නැෂනලි IFBB ගත්තු ජයග්‍රහණය මගේ රට වෙනුවෙන්. ඉතින් මේක තමයි ඒ තමයි ඕමාන් චැම්පියන්ෂිප් එක, ඕමාන් බොඩි බිල්ඩින් චැම්පියන්ෂිප් එක. ඒකේ ඒ තරගයේ මම ජයග්‍රහණය කරනවා over 100 kg ගෝල්ඩ් මෙඩල් එක. ඕකේ, මම ඔයාලට කිව්වා මගේ පළවෙනි IFBB ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප් එක, ඕමාන් බොඩි බිල්ඩින් චැම්පියන්ෂිප් එක. මේ තියෙන්නේ ඒ කප් එක සහ මෙඩල් එක. ඉතින් මේකේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි 2012 තමයි මම ඕමාන් as a fitness instructor කෙනෙක් විදිහට මම ඒ රටට යන්නේ. ඉතින් ඒ රටට ගිහිල්ලා මම ඕමාන් හැමර් ජිම් එකේ තමයි වර්ක් කරන්නේ. ඉතින් ඒ හැමර් ජිම් එකේ වර්ක් කරන කාලේ අතරතුර ඇත්තටම මම යන්නේ මේ ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට. එතකොට මම ඇරෝබික්, සුම්බා, කික් බොක්සින් මේ කියන දේවල් තමයි මම ප්‍රගුණ කරලා හිටියේ. ඒ වලින් තමයි මම ඒ ඕමාන් හැමර් ජිම් එකේ ජොබ් එක මම ලබා ගත්තේ. ඉතින් ඒ අතරතුරදී තමයි මට ඕමාන් වල මගේ හැමර් ජිම් එකේ ඕන බොස් මට කිව්වේ ලූෂන් දැන් අපි බොඩි බිල්ඩින් පටන් ගමු කියලා. ඉතින් මම ඒ අනුව බොඩි බිල්ඩින් ස්ටඩි කරා, ඉගෙන ගත්තා. ඩිප්ලෝමා ඇන් ෆිට්නස් ඇන් නියුට්‍රිෂන් ඩිප්ලෝමා ඇන් ඩිග්‍රී එක මම කළා. ඉතින් ඇන් ඉන්ටර්නැෂනල් කෝචින් සර්ටිෆිකේට් එක කරා. ඒ කාලේ අතරතුර මම 2012 ගිහිල්ලා ඒ අතරතුර තමයි මම ඉගෙනගෙන ඊට පස්සේ බොඩි බිල්ඩින් වලට යොමු වෙන්නේ. ඉතින් මට ඊට පස්සේ මගේ බොස් කිව්වා අපි බොඩි බිල්ඩින් කම්පිටිෂන් එක කරමු, ඕමාන් චැම්පියන්ෂිප් එක 2013 පැවතුනේ. 2013 මාර්තු මාසේ තමයි මේක පැවතුනේ. ඉතින් මට කිව්වා හැම ජිම් එක වෙනුවෙන් පාර්ටිසිපේට් කරන්න, ඒ වගේම වාගේ ලංකාව වෙනුවෙන් කියලා. ඊට පස්සේ තමයි මම මහන්සි වෙලා කැප වෙලා ඒ අනුදැනුම ඇතුව මං විසින්ම මං ඉගෙනගත්තු දේවල් ඒවලට යොමු කරලා බොඩි බිල්ඩින් චැම්පියන්ෂිප් එකට මං පාර්ටිසිපේට් කරන්න. ඉතින් ඒ පාර්ටිසිපේට් කරපු පළවෙනි මගේ ඉන්ටර්නැෂනල් පළවෙනි කම්පිටිෂන් එකේදීම මම 100 kg ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. ඒ අතරේ ඇත්තටම ගොඩාක් ලංකාවෙත් ඒක ප්‍රසිද්ධ වුණා. ඉතින් මේක තමයි මං ගත්තු ඒ මෙඩල් එක සහ මේක තමයි කප් එක. ඉතින් මේක ඇත්තටම මගේ ජීවිතේ වටිනාම දෙයක්. මොකද මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් බොඩි බිල්ඩින් කම්පිටිෂන් එක නිසා. ඉතින් ඒ කාලේ අතරතුර ඇත්තටම මේ Facebook, TikTok ඒ වගේම මේ දේවල් ඇත්තටම තිබුණේ නැහැ. ගොඩාක් දුරට ඒවා යාවත් කාලීන වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒවා මට TikTok එකේවත් Facebook එකේවත් දාගන්න ඒවලට යාවත් කාලීන කරගන්න බැරුව ගියා. ඒ නිසා තමයි මම ඔයාලට මේ අද දවස තුල මේ දේ මට විශේෂයෙන්ද මම ඔයාලත් එක්ක බෙදාගත්තේ මේක. ඉතින් ඔයාලට එතකොට දැනුමක් තියෙනවා ලූෂන් පුෂ්පරාජ් මොන වගේ තැනක ඉඳන්ද ඇවිල්ලා මේ වගේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් වලට සහභාගී වෙලා අපේ රටට ජයග්‍රහණ ලබාගෙන ආවේ කියලා.
ඉතින් මම ඒකයි කිව්වේ ගොඩක් දුරට මම ගොඩක් මහන්සි වෙලා කැප වෙලා මොකද මට ලංකාව තුල කිසිම දෙයක් තිබුණ නැති ක්‍රීඩකයෙක්. ඉතින් මිනිස්සෙක් විදිහට ගත්තත් ලංකාව තුල මට එහෙම හරි හමන් ආර්ථිකම තත්ත්වයක් තිබුණ නැහැ. ලංකාව තුල ඉඳලා කරන්න. ඒ නිසා තමයි මම ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ඇත්තටම ඔමාන් වලට යන්නේ. ඉතින් ඒක ගොඩාක් ලොකු ජයග්‍රහණයක්. මොකද ජීවිතෙනුත් ඒක ජයග්‍රහණයක්. මොකද මම නැති තැනේ ඉඳලා එතනට ගිහිල්ලා වැඩ කරලා මහන්සි වෙලා කැප වෙලා දුක් විඳලා මේ ගත්තු ජයග්‍රහණය මට වටින්න යන්නේ ඒ නිසා. ඉතින් පළවෙනි කම්පිටිෂන් එකෙන්ම මට ගෝල්ඩ් මෙඩලයක් ලබා ගන්න හැකියාව ලැබිච්ච එක ගැන මම ගොඩාක් දුරට සන්තෝෂ වුණා. අදටත් මම ඒක විඳිනවා. ඉතින් මේක තමයි මගේ ඕමාන් චැම්පියන්ෂිප් එකේ කතාව. ඉතින් ඔයාලට මං ආපහු මේ චැම්පියන්ෂිප් එකෙන් පස්සේ මම සහභාගී වෙච්ච අනිත් බොඩි බිල්ඩින් කම්පිටිෂන් වල විස්තර මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මොකද ඔයාලටත් එතකොට දැනගන්න පුළුවන් මගේ ජීවිත කතාව සහ මං ගත්තු ඒ ජයග්‍රහණ ඒ වගේම මේවා ගන්න කොච්චර දුක් විඳලා කැප වෙලා මහන්සි වෙලාද මේ තැනට ආවේ. ඉතින් ඒ නිසා නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු අපි. මේක තමයි මගේ පළවෙනිම ඉන්ටර්නැෂනල් ජයග්‍රහණය වින් එක.